හලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න අද නම් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අලුත්ම විදිහ පරිප්පු කරියක් උයන විදිහ. දැන් මේක දැක්කාම නම් ඔයාලට තේරෙන්නේ සාමාන්‍ය විදිහට තමයි උයන්න යන්නේ කියලා. නැහැ. ඔයාලත් දැන් මං උයලා ඉවරනම් පස්සේ try කරලා බලන්නකෝ. මම දැන් මේ පරිප්පු එක හොදලා පැය භාගයක් විතර පිඟෙන්න තිබ්බා. එතකොට ප්‍රමාණය දෙගුණ වෙනවා. මේකට මම එකතු කරලා තියෙනවා උළුහල් ලූණු ඒ වගේම කහගුරු ස්වල්පයක්. වෙන කිසිම දෙයක් එකතු කරන්න එපා. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පරිප්පු වෙනකොට කරපිංචා එකතු කරනවා, මිරිස් කුඩු යන්තම් සමහර අය එකතු කරනවා, බී ලූණු කපලා දානවා, සුදු ලූණු දාන කිසිම දෙයක් නැතුව මේක දැන් මම ලිපේ තියන්න යමුනේ. එහෙනම් අපි රෙඩියෝ මේක ලිපේ තියන්න. ඔයාලා අනිවාර්යෙන් මේක බලලා ඉවර වෙලා මේ වගේ පරිප්පු කරියක් උයලා try කරලා බලන්නකෝ. ඔන්න පරිප්පුව නම් මම ලිපේ තිබ්බා. ලිපත් හොඳටම පත්තු වෙනවා. ඔයාලට පේනවා ඇති. පරිප්පු එක තැම්බෙනකන් අපි අනිත් බඩ ටික රෙඩි කරගමු. මම දැන් මේ පරිප්පු කරිය උයන්න ඕන කරන දේවල් ඔන්න රෙඩි කරගත්තා. කපලා කරලා රෙඩි කරගත්තා. බීලූණු බෑවක්. මෙතන නම් වැඩි දියක් තියනවා. මෙච්චරම ඕනේ නැහැ. පොඩි ගෙඩියක බෑවක් තිබුණත් ඇති. අවුමිරිස් කරලක්. දැන් සමහර අය ගොඩක් සැරට කනවනේ. ඒ වගේ අය අවුමිරිස් වැඩි කරගත්ත ගමන් මම දැන් මේ අවුමිරිස් කරලා කැපුවෙත් නැහැ. අපි ලොකුවට සැරට කන්නේ නැති හන්දා. ඊට පස්සේ විශේෂයෙන් දෙයක් තමයි මේ සුදු ලූණු. මම මේක පොත්තත් එක්ක තමයි අරන් තියෙන්නේ යන්තම් චොප් කරගන්න. ඊට පස්සේ තක්කාලි ලොකුවට ඕනේ පොඩිම ගෙඩියක් හරි පොඩි බෑවක් තිබුණත් ඇති. ගොඩක් අය කියනවා මං උයන කෑම හරි රසයි හරිම වෙනස් රසක් එන්නේ කියලා. මන් දාන රහස් සමුද්‍රය මොනවද දන්නවද? මේ තක්කාලි සුදු ලූණු ඒත් එක්කම ගම්මිරිස් කුඩු. මේ තක්කාලි වල MSG තියෙනවා. MSG ට අඩංගුයි ස්වාභාවිකවම ශරීරයට කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් එහෙම මොකුත් නැහැ. ස්වාභාවිකයිනේ. එතකොට මේ සුදු ලූණුයි තක්කාලි ගම්මිරිස් එකතු වෙනවා කියන්නේ කෑම එක රස වෙනවා. ඊට පස්සේ ගෙදර තියෙන ඕනෑම එළවලුවක් අපිට ගන්න පුළුවන්. මම බණ්ඩක්ක පොඩි කරලක් ගත්තා. දඹල කරලක් ගත්තා. මෙතන කැරට් නම් වැඩි මේකෙන් භාගයක් විතර ඇති. අලත් වැඩි. අලත් මේකෙන් භාගයක් පොඩි ගෙඩියක් තිබුණ නැහැ. පොඩි ගෙඩියකින් පොඩි ගෙඩියක් අරන් මෙහෙම පොඩියට කපා ගන්න ලීක්ස් චුට්ටක්. එළවලු එහෙම වැඩි කරගන්න එපා. මේ ප්‍රමාණයට ගෝවා වගේ ගෝවා බෝංචි ඒ වගේ දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. හරි. මම දැන් ලිපේ සාමාන්‍ය තාච්චියක් තිබ්බා. දැන් තාච්චියත් වේලිලා තියෙන්නේ. දැන් මම මේකට පොල් තෙල් ස්වල්පයක් දානවා. ලොකුවට ඕනේ ටිකක් ඇති. ඒක උණු වීගෙන එනකොට වැඩි නෙවෙයි මම හබනම් මේකට එකතු කරන්නේ නැහැ. සූදුරු ඇට ස්වල්පයක් දාන්න. හරිම අඩුවෙන් දාන්න ඕනේ. සූදුරු වැඩි නෙවෙයි හරිම අඩුවෙන්. ඊට පස්සේ දැන් ඔයාලා හිතනවා ඇති මම මේකට මුලින්ම එකතු කරන්නේ බීලුණු කියලා. නැහැ. බීලුණු නේ මුලින්ම මම එකතු කරන්නේ. මුලින්ම එකතු කරන්නේ කැරට් ටික. මොකද ඒක අර අමු රසක් තියෙනවනේ. පරිප්පු කනකොට ඒ අමු රස එනකොට චුට්ටක් කන්න අමාරුයි. මුලින්ම අපි එකතු කරමු කැරට් ටික.
දැන් හොඳින් හැඳි ගන්න. ඊට පස්සේ සුදු ලුණු එකතු කරන්න. සුදු ලුණු එකතු කරන්න හේතුව සුදු ලුණු එකතු කරොත් මාරම සුවඳක් එනවා. ඒත් එක්කම අවු මිරිස් කරලත් එකතු කරන්න. ඊට පස්සේ මම එකතු කරනවා අල ටික. අල නම් දැම්ම එකතු කරන්න හේතුව මොකද්ද? රසයට නෙවෙයි තෙලේ බැදිලා එන්න. දැන් එකතු කරගන්න බීලුණු. මම කියවනේ මේ මගේම ක්‍රමයකට උයන්නේ කියලා. මේක කවුරුත් කියලා දුන්න ක්‍රමයක් නෙවෙයි. මේ මගේ මෙතෙඩ් එකට තමයි මම මේ උයන්නේ. මම එක එක විදිහට උයලා හදා බලනවා අපේ අම්මා වගේ. ඉතින් හැමෝම රසයි කියලා කනවා. ඉතින් මට හිතුණා YouTube එකේ මේ වගේ වීඩියෝ එකක් දැම්මත් හොඳයි කියලා. ඊට පස්සේ අපි එකතු කරමු දඹල. ඒක නම් කමක් නැහැ. බණ්ඩක්කා, තක්කාලි, ලීක්ස් ටික ඔන්න අන්තිමටම දැම්මා. දැන් මේකට ඔයාලා එකතු කරගන්න ඕනේ කහ සහ ලුණු. කහයි ලුණුයි. දැන් හිමිගෙන ඇවිල්ලා තියෙන්නේ මම ඒකට ඔයාලට කිව්වා වගේ ගම්මිරිස් කුල් ටිකක් එකතු කරගත්තා. වැඩි නෙවෙයි ගානට. දැන් මම මේකට එකතු කරනවා මේ උයාගත්ත පරිප්පු එක. අපි දැන් ඒක එකතු කරමු පරිප්පු ටික. දැන් මේ පරිප්පු එකේ උකු ගතිය වැඩි. මොකද කරන්නේ ඒකට චුට්ටක් හොද්දට තිබුණත් හොඳයිනේ. මොකද කරන්නේ අපි? කැමති නම් කිරි එකතු කරගන්න. නැත්තම් වතුර ටිකක් එකතු කරගන්න. මෙහෙම කන්න බෑනේ ඉතින්. කැමති නම් කිරි ටිකක්. කිරි කියන්නේ උකු කරපොල් කිරි. නැත්තම් වතුර ටිකක්. අකේ තව වතුර ටිකක් ඕනේ. මේ වැඩේ ඉතින් තනියම කරන්න බෑ උදව්වක් ඕනේ. ඔම්ම වතුර ටිකක් එකතු කරනවා. මම සාමාන්‍යයෙන් වතුර තමයි එකතු කරන්නේ. හැබැයි පොල් කිරි එකතු කරා කියලා රසයේ වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩාක් අය පරිප්පු යන්නේ කහ පාටනේ. හැබැයි මගේ පරිප්පුව නම් කහ පාට නෑ. හැබැයි ඔයාලා මේ පරිප්පු වල කාලා බලන්නකෝ. බත් වලට විතරක් නෙවෙයි බත්, පරාටා, නූඩල්ස්, ඒ වගේම පොල් රොටි ඕනම දෙයක් එක පිට්ටු හැර ඕනම දෙයක් එක මේ පරිප්පු කරිය ඔයාලා කාලා බලන්න මාරම රසයි. ඔන්න මගේ රසම රස. මං
මගේ විශේෂ පරිප්පු කරියක් කියලා උයලා ඉවරයි. දැන් ඉතින් මේකත් එක්ක විතර බත් කන්න බැහැනේ. මං දැන් යනවා මෑකරල් මාළුවක් උයන්න. ඔයාලා උයනවා වගේද කියලා චුට්ටක් බලන්නකෝ. එහෙනම් අපි දැන් මෑකරල් මාළු උයන්න රෙඩි වෙමු. මාර සුවඳක් එන්නේ යක්කේ අද නම්. මං දැන් මෑකරල් මාළුව උයන්න මෑකරල් රෙඩි කරලා තියෙනවා. ඒකට මම එකතු කරලා තියෙනවා මිරිස් කුඩු, කහ කුඩු, ඒත් එක්කම උළුහල්. අපි පස්සේ ලුණු එකතු කරමු. කැමති අය ලුණු එකතු කරගන්න. ඊට පස්සේ එකතු කරලා තියෙනවා බීලුණු බෑවක්, සුදු ලේනි ගෙඩි 3ක්, සාමාන්‍ය තක්කාලි ගෙඩි 2ක්, කරපිංච ඉත්තක්. දැන් අපි මේ ටික එකතු කරලා රසම රස මෑකරල් මාළුවක් උයමු. ඔන්න දැන් මම පොඩි හට්ටියක් ලිපේ තියලා තියෙන්නේ. හට්ටියත් වේලිලා තියෙන්නේ දැන් ගොඩක් වෙලා. දැන් අපි මේකට නදන්නේ පොල් තෙල් ටිකක් දාමු. වැඩි වුණා යාන්තම් ඇති. හැන්ද දෙන්නක්කේ. ඊට පස්සේ කරපිංචා, බීලුණු, සුදු ලුණු මේ ටික දැන් අපි හොඳට හැදිගමු. දෙන්නකෝ හැන්ද. විනාඩියක් දෙකක් ඉන්න වෙනවා. ඉතින් මේක චුට්ටක් බැදෙන එක එකකනේ සුවඳන්නේ. කඩේ කෑම කන්න ඕනේ නැහැ. සරලව ගෙදරම උයලා කන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ රසට කනවා නම් මස් ඕනේ, මාළු ඕනේ, අඩු ගානේ බිත්තරයක්වත් ඕනේ කියලානේ. ඒත් මන්නම් කියන්නේ මේ රසට බත්තක් උයලා මාළු දෙකක් උයාගත්තා නම් මස් මාළු පරාදයි. මස් මාළු කන්න එපා කියන එක නෙවෙයි. මස් මාළු කන්න ඕනේ. ශරීරයට පෝෂණය ඕනේනේ. ඒත් ඉතින් හැම වෙලේම අපිට ඉතින් මස් මාළු කන්නත් බෑනේ. මෙහෙම උයලා අපිට රසට කන්න පුළුවන්. දැන් අපි මේකට තක්කාලි ටික එකතු කරගමු. අපේ අක්කා නම් සාමාන්‍යයෙන් මේ මෑකරල් මාළු උයනකොට 3-5 අනිවාර්යෙන් දානවා. යා කියන අමු රසක් එන හන්ද අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ කියලා. ඒත් මම නම් 3-5 එකතු කරන්නේ නැහැ. සුදු ලුණු අනිවාර්යෙන් එකතු කරනවා. මේ තක්කාලිත් මම එකතු කරන්නේ නැහැ. ඒත් අපේ අයියා එක සැරයක් මෑකරල් මාළුවක් ඉව්වා. තෙලට තෙල් දාලා ගත්තේ. ඒකට තක්කාලි එකතු කරලා තිබුණා. මාරම රසට තිබුණා. එදා ඉඳන් තමයි මමත් පුරුදුනේ තක්කාලි දාලා මෑකරල් උයන්න. දැන් මේකට කහ දාන්න ඕනේ නැහැ. මම මෑකරල් එකට කහ දාලා තියලා තියෙන්නේ. දැන් මේකට අපි මෑකරල් ටික එකතු කරගමු.
භාජනයෙන් එකක් තියෙනවානේ. කමන්නේ. ඕක දැන් තැම්බිලා එනකොට පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. අපි චුට්ටක් අපි මේක වහලා තියමු. දැන් මූඩියක් දෙන්නකො මේක වහන්න. ලොක්කුත් නැති පොඩි නැති එක. චුට්ටක් ලොකුට තිබුණොත් හොඳයි. දැන් මේකට මම ලුණු දාලා තියෙන්නේ. ඔයාලට මේ චුට්ටක් තැඹුණාන් පස්සේ ලුණු එකතු කරන්නත් පුළුවන්. අපි දැන් මේක විනාඩි 5-10ක් විතර මෙහෙම වහලා තියෙන 5ක් ඕනේ නැහැ විනාඩි 2-3ක් ඇති. බලන්නකො මං කිව්වේ මෑකරවල ප්‍රමාණය අඩු වෙනවා කියලා මේ හට්ටියෙන් එකක්ම තිබුණානේ. දැන් බලන්න දැන් වතුර උනලා තියෙන්නේ මේකේ. වතුර උනලා තියෙන්නේ අපි ඒකෙම මේක තැම්බෙන්න අරිමු. ඊට පස්සේ උපු කිරි චුට්ටක් එකතු කරමු. උපු චුට්ටනේ මංචට වැඩිපුර වක් කරනවා. ඒක තමයි හොඳ කිරි රසට එන්නේ. මේක මේ උනලා තියෙන වතුරෙම තැම්බෙන්න හරි. මොකද තක්කාලි වල බීලුණු වල ඒ වගේ මේක හැම එකම වතුර තියෙනවානේ. ඒ වතුර තමයි දැන් මේ උනලා තියෙන්නේ. අපි මේක තැම්බෙනකන් තව ටික වෙලාවක් ඉමු. දැන් අපි බලමු. අක්කේ රෙදි කෑල්ල දෙන්නකො මට ගන්න මතකුණා. දැන් නම් පදමට ඇවිල්ලා තියෙන්නේ. යන්තම් වතුර ගැටයක් තිබුණාට කමන්නේ. ඒත් ලොකුවට වතුර තියෙනකොට උපු කිරි වක් කරන්න එපා. ඒකට රසයේ වෙනසක් සිද්ධ වෙනවා. දැන් මට කිරි එක ඕනේ. මික්ස් කරලාම දෙන්න අපි මික්ස් කරා. කිරි වැඩි කියලා හිතන්න එපා. මෙතන රසය විතරක් නේ මම බලන්නේ. ගුණයත් බලනවා. ගොඩක් අය හරි බයයි මේ පොල් කිරි වලට කොලෙස්ටරෝල් තියෙයි කියලා. මේ පොල් වල තියෙන්නේ හොඳ කොලෙස්ටරෝල්. හොඳ කොලෙස්ටරෝල් වලින් නරක කොලෙස්ටරෝල් කැපිලා යනවා. ඒ හන්දා බය නැතුව පොල් කිරි දාලා උයන්න. මේක අපි එහෙම ලිපේ තියමු. හොඳට හිඳවලා ගත්තොත් හොඳයි. අනික මැටි හට්ටියකින් උයලා තියෙන්නේ රසටම ඇති. ලුණුත් ගානයි. පහේ නම් මන් 3-5 නම් මන් දාන්නේ නැහැ. අපි මේ විදිහට උයලා බලමු. මම දැන් බැලුවා මෑකරල් මාළුව කොහොමද කියලා. හිඳිලා තියෙන්නේ යන්තම් තියෙන අර කිරි ගතිය. කමක් නැහැ. හොඳට නිකන් වේලෙන්ඩ ගත්තොත් රස නැහැ. මේ පදමටම ගන්න. අර නිකන් වේලිච්ච විදිහට උයලා ගත්තොත් රස නැහැ. අර කිරි ගතිය නිකන් තියෙන්න ඕනේ. ඒක තමයි මාළුව රස. දැන් මම මගේ මෑකරල් කරිය ලිපෙන් බාන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මගේ මෑකරල් කරියක් රෙඩි. බලන්නකෝ. රසට ඇතිනේ.
ආයේ දෙකක් නැහැ. අද ඉතින් දවල්ට අපේ ගෙදර මොනවද දන්නවද? බත් උයලා ඔන්න අක්කා ප්ලේට් එකකුත් රෙඩි කරලා තියලා තියෙන්නේ. බත් උයලා මෑකරල් උයලා බානකට කිරි ගැටේ චුට්ටක් තියෙන තමයි මම බාලා ගත්තේ. ඒත් එක්කම ඔයාලා මුලින් දැක්කා වගේම මගේ ස්පෙෂල් පරිප්පු කරිය තව පොඩි දෙයක් අක්කා කරලා තියලා තියෙයි. මම කෑම එක රෙඩි කරලා හිටන් ඔයාලට ඒක මම පෙන්නන්නම්. ඔන්න ඉතින් උයපු කෑම එක කණ්ඩායම් රෙඩි වෙන්නේ. බත් උයලා විශේෂ පරිප්පුවක් උයලා ඒ වගේම මෑකරල් මාළුව මොනවද මේ අක්කා ඔය විශේෂයෙන් කරලා තියෙන්නේ? එයා කිව්වා පොඩි කරල කෑල්ලක් බරිමු කියලා. අද නම් ආයේ දෙකක් නැහැ. ඔයාලටත් කටට ගැලවුණා ඇති. තව මං කෑවේ නෑ. ඒත් මට මාසෙ මේ කෑම එක කන්න. සාමාන්‍ය අපේ ගෙදර මෙහෙම තමයි ගොඩක් උයන්නේ. මස් මාළු උයනවා හරිම අඩුයි. මෙහෙම තමයි කෑම උයන්නේ. ඔයාලත් මේ වගේ කෑම වට්ටක් උයලා බලන්නකෝ. දැන් ඔයාලා දැන් මේක දවල් බලනවා ඇතිනේ මේ වීඩියෝ එක. දවල් බලන අද රෑට මේ වගේ ස්පෙෂල් පරිප්පු කරියක් උයලා පොල් රොටි ටික කාලා බලන්නකෝ. මාරම රසයි. එහෙනම් අමතක නොකර ඔයාලා මේ වීඩියෝ එක යාළුවෙන් අතර ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න, දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.